ලේසියෙන් සහ ඉක්මනට හදාගන්න පුළුවන් බ්‍රෙක්ෆාස්ට් එකක් තමයි අද ගෙනාවේ. ඒකට ඕන වෙන දේවල් තමයි මෙන්න මේ තියෙන්නේ. මේ චපාති මෙන්න මේව හොඳට දෙපැත්ත දාලා පැද ගන්න ඕනේ. ඊට පස්සේ බිත්තර දෙකක් විතර අරගෙන ඒකට ෆ්‍රෙෂ් මීල්, ගම්බිරිස්, කැලිමිරිස් ටිකක් දාගන්න. ඊට පස්සේ වාර කපාගත් ඒවා ටිකත් මේකට දාන්න. මම සොසේජස් ටිකකුත් වෙනම බැදලා තියාගත්තා. ඊට පස්සේ පෑන් එකට ඔලිව් ඔයිල් ටිකක් දාලා මෙන්න මේ විදිහට ලස්සනට වටේටම හොඳට බැද ගන්න. බැදීගෙන එද්දි චපාතියක එක මැද්දෙන් තියන්න. චපාතියකේ විතරක් මෙන්න මේ විදිහට චුට්ටක් ටොමැටෝ සෝස් ටිකක් දාගන්න. ඊට පස්සේ සොසේජස් ටික මේකට දාගන්න. වෙන්දට නම් මම ලීක්ස් ටිකකුත් දානවා. එතකොට තවත් රසයි. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඒක නවලා මෙන් ප්ලේට් එකකට දාගන්න. කොහොමද උණුනේ තියෙන විදිහ? හරිම රස පාටයි නේද? දැන් හදාගමු මගේ ෆෘට් ප්ලැටර් එක. මම ෆෘට්ස් වලට අදගත්තේ මෙන්න මේ ටික. ඊට පස්සේ මම ඒවා ටික කපලා ඒකත් ලස්සනට මේ වගේ arrange කරා. ඒකටම කපපු ආමන්ඩ්ස් පෙති ටිකකුත් මම තිබ්බා. ඉතින් මේක තමයි අද මගේ බ්‍රෙක්ෆාස්ට් එක. දැන් පැක් කරලා ඉවරයි. තව මේ වගේ ෆුඩ් වීඩියෝස් වලට කැමති නම් කමෙන්ට් කරන් යන්න. එහෙනම් අදට මං ගිහින් එන්න. ආයේ මේ වගේ වීඩියෝ එකකින් අපි හම්බෙමු. බයි.